සුබ දවසක් යාළුවනේ. ඔයාලා හැමෝටම WhatsApp එකේ මේ විදිහට ඩිලීට් කරපු මැසේජ් ඔයාත් බලන්න කැමතිද? එහෙනම් මම මේ කියන විදිහට ඔයාගේ ෆෝන් එකේ settings හදාගන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් ඔයා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. අපි එහෙනම් බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඔයා මුලින්ම මේකට ඔයා හොයාගන්න ඕන ඔයාගේ ෆෝන් එකේ තියෙන settings app එක. මේ විදිහට settings app එක හොයාගත්තට පස්සේ මෙහෙම පල්ලෙහාට එන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් notification කියලා තියෙනවා. මෙන්න මේක හොයාගෙන මේක ටච් කරගන්න. මේක ටච් කරගත්තට පස්සේ මේ විදිහට පල්ලෙහාට එන්න. මේ විදිහට පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් more settings කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරගන්න. සමහර අයගේ මේ settings ටික ටික තනින් තන වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට එක තැනක ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙනවා මෙන්න මේ විදිහට notification history කියලා. මෙන්න මේක හොයාගෙන මෙන්න මේක ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් මේ විදිහට මේ ටික් එක ඔන් කරගන්න. හරි මේ විදිහට මේ ටික් එක ඔන් කරගත්තට පස්සේ කවුරු කෙනෙක් ඔයාගේ WhatsApp එකට මැසේජ් එකක් දාලා delete කරත් මෙන්න මෙතන ඒ එවපු මැසේජ් එක save වෙනවා. ඔයාට මෙතෙන් ඇවිල්ලා මේ මොනවද දාලා delete කරේ කියලා බලා ගන්න පුළුවන්. මම මේක මේ විදිහට ඔයාට පෙන්නනම් ඔප්පු කරලම මම මෙතනින් දැනට අයින් වෙනවා. අයින් වෙලා මගේ WhatsApp business එකේ මගේ normal එකට මම මේ විදිහට message එකක් දාන්නම්. හරි මෙතනින් මම යනවා මගේ දැන් business app එකට. ගිහිල්ලා මගේ normal account එකට මම මෙතනින් මේ විදිහට message ටිකක් දානවා. මම message මේ විදිහට දෙක තුනක් මේ යවලා පෙන්නන්නම් ඔයාලට. හරි දැන් මෙතනින් මම අයින් කරලා පෙන්නන්නක මගේ normal WhatsApp එකට මේක ඇවිල්ලාද කියලා. ඔයාලට පේනවා මගේ normal WhatsApp එකේ මෙන්න මේ විදිහට message තුනක් පෙන්නනවා. දැන් මම මේක බැලුවොත් එහෙම මේ වැඩේ හරියන්නේ නැහැ නේ. මම මේ විදිහට ආයේ business app එකට ගිහිල්ලා මේ යවපු message තුන මෙතන delete කරනවා. මෙන්න මේ විදිහට delete කරනවා. හරි දැන් ගිහිල්ලා බලමු මගේ normal WhatsApp එකට. මේ විදිහට යනවා මෙතන පේනවා ඔයාලට message ටික අයින් වෙලා තියෙන්නේ. හරි මෙන්න මේ විදිහට මට message ටිකක් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ ඔක්කොම බලන්න විදියක් නැහැ delete කරලා. දැන් අපි ගිහිල්ලා බලමු settings වල notification history එකට මොනවද මේ ඒවල තියෙන්නේ කියලා. මේ විදිහට මම settings වල යනවා. ඊට පස්සේ මේ විදිහට notification එකට යනවා. ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාට ආවට පස්සේ මේ more settings කියන එකට යනවා. ඊට පස්සේ මෙන්න මේ පහළින්ම තියෙන notification history කියන එකට යනවා. දැන් බලා ගන්න පුළුවන් ඒ මම කලින් දාලා delete කරපු හැම message එකම මෙන්න මෙතනින් මේ විදිහට තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ ඔයාට ඔයාගේ WhatsApp එකට කවුරු හරි message ඒව delete කරොත් බලා ගන්න සරලම ක්‍රමය. මම හිතනවා ඔයාලට වීඩියෝ එක පැහැදිලි ඇති කියලා. මතක තියාගන්න යාළුවනේ අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එකේ data on කරලා තියෙන වෙලාවට විතරයි මේ විදිහට message ඒවල delete කරොත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා data off කරලා තිබ්බොත් මේ විදිහට save වෙන්නේ නැහැ. හොඳයි නේ යාළුවනේ වීඩියෝ එක පැහැදිලි ඇති කියලා මම හිතනවා ඔයාලට. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරන්න like කරන්න අමතක කරන්න එපා. අපි එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.